මගේ යාළුවෝ හැමෝම හොඳින් ඉන්නව නේද? එන්නකෝ අද අපි රසම රස අච්චාරුවක් හදමු. මේ දවස්වල කාමරංකා ඇඹරැල්ලා අපේ ගස්වල පිරීලා තියෙනවා. ඉතින් මට හිතුණා අච්චාරුවක් හැදුවා නම් හොඳයි කියලා. ඉතින් මම කාමරංකා ටිකකුයි ඇඹරැල්ල ටිකකුයි කඩාගෙන ඒවා මෙන්න මේ විදිහට හොඳට සෝදලා පිරිසිදු කරගෙන ඒ වගේ පොතු ටික අයින් කරලා මෙන්න මේ විදිහට තමයි සූදානම් කරගත්තේ. ඉතින් අද මම මේ අච්චාරුවකට විශේෂිත දෙයක් දානවා. ඒ දේ තමයි මේ තියෙන්නේ. ඉතින් මේ මොකක්ද කියලා මම වීඩියෝ එක අතරතුරේ ඔයාලට කියන්නම්. බලාගෙන ඉන්නකෝ. අද මම ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු සහ මගේ ගෙවත්තේ තිබ්බ මෙන්න මේ දේවල් දෙක තමයි ගන්නෙ. මම කිව්වා විශේෂිත අමුද්‍රව්‍ය හදාගන්න මෙන්න මෙහෙම. මුලින්ම සීනි හැඳි 2-3ක් අරගෙන අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ඒකටම වතුර ටිකක් දාලා ලිපෙන් තියලා මේ විදිහට හොඳට පැණි ටික හදා ගන්නවා. ඊට පස්සේ කාමරංකා අපි ගද්දි අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට හොඳට ඒවා පොතු ඉවත් කරගන්න. සමහරු කාමරංකා නිතරම කන්න බයයිනේ. සීනි අඩු වෙනවා කිය ඒක මතිමතාන්තර තියෙනවනේ. හැබැයි මේ විදිහට කෑපුවාම බය වෙන්න දෙයක් නැහැ. හැබැයි නිතර කන්න එපා. මෙන්න මේ විදිහට කෑබලි කපාගත්තු දේවල් වලට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු මිශ්‍ර කරලා හොඳට මේ ඔක්කොම මිශ්‍ර වෙන්න මම හොඳට මෙන්න මේ විදිහට තමයි මිශ්‍ර කරගත්තේ. අන්තිමේටම තමයි අපි සීනි පැණි ටික දාන්නේ. මේ වගේ භාජනයක් අරගෙන ඒකට මෙන්න මේ විදිහට අපි මිශ්‍ර කරගත්තු කැබලි ටික දාලා අවසානෙට සීනි වලින් හදාගත්තු පැණි ටික දාන්න. හැබැයි මෙතනදිත් වැදගත්ම දේ තමයි මේක ගොඩාක් හොඳට මිශ්‍ර වුණ තරමට තමයි මේකේ රස වැඩි වෙන්නේ. ඉතින් මේකේ පියන වහලා මේ විදිහට හොඳට මිශ්‍ර කරගෙන පියන වහලත් ටිකක් සොලවලා හොඳට මිශ්‍ර කරගන්න. එතකොට මෙන්න මේ විදිහේ රසම රස අච්චාරු එකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මේක try කරලා බලන්නකෝ. මාව subscribe කරලා නැති අලුත් යාළුවෙක් නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන්